පින්වත්නි, ඔබ භක්තිවන්තයෙක්, ඔබ බෞද්ධයෙක්, ඔබ ගුණගරුක පුද්ගලයෙක්, ඔබ ගුණගරුක කෙනෙක් නම් ඔබ වග බලා ගන්නට ඕන ඔබ අතින් සුළු හෝ වරදක් නොවෙන්න. ඒ මොකද සුදු පිරුවටයකට චූටි කුණු බිඳක් තිබුණත් ඒක පේනවා. කිරි කලයකට ගොම බින්දුවක් මඩ බින්දුවක් වැටුනම ඒක හොඳට පේනවා. නමුත් කසල ගොඩකට තව තවත් කසල එකතු වුණාට ඒක පේන්නේ නැහැ. දුර්ජනය කොතරම් දුර්ජන ක්‍රියා කළත් ඒක පේන්නේ නැහැ. ඔබ ගුණගරුක පුද්ගලයෙකු විදිහට, ඔබ හොඳ පුද්ගලයෙකු විදිහට සමාජයේ ඉඳලා පොඩි හෝ වරදක් වුණොත් අනේ ගැන හැමෝම කතා වෙනවා. ඒක තමයි ඉස්මතු වෙලා පේන්නේ. ඒ නිසා පින්වතුනි, ඔබ වග බලා ගන්නට ඔබ අතින් පොඩි හෝ වරදක් අතපසු වීමක් අකටයුත්තක් සිදු වුණවන්ට වග බලා ගන්නට. ඒකට මම එක ජාතක කතාවක් ගේනවා. ඒක තමයි පුෂ්පගන්ධ ජාතකය. ඈත අතීතයේ එක තාපසයෙක් වනයේ භාවනා කරනවා. මේ තාපසයා ලස්සන විලකට බැහැලා හොඳට ස්නානය කරගන්නවා. මේ විල පස් පියුමෙන් සුසැඳි ලස්සන මල් වර්ග වතුරේ පිපිලා තියෙනවා. හරිම සුවඳයි, හරිම ලස්සනයි. මේ තාපසයාත් ඒක දකිනවා. මේ තාපසයා ඒ සුවඳ විඳිනවා. මේ තාපසයා දකිනවා ඈත එක ලස්සන මලක් තියෙනවා. මේ මල ගොඩාක් ලස්සනයි. ਉਹ පීනාගෙන ගිහිල්ලා ඒ මලේ සුවඳ විඳිනවා. නහය ලං කළා ඒ සුවඳ ආග්‍රහණය කරනවා. තාපසයා දැක්කේ නැහැ මේ විලාසල විශාල නුගරුකකට අරගත් එක් දේවතාවියක් ඉන්නවා. මේ දේවතාවිය තාපසයාට කතා කරනවා. ඔබ ඇයි හොරකම් කරන්නේ? මේ දේවතාවිය අහනවා. තාපසයා වටපිට බලනවා. මේ නුගරුකේ ඉන්න දේවතාවිය දකිනවා. තාපසයා පීනහගෙන ගිහිල්ලා මේ නුගරුක මුලට එනවා. දෙව්දුව කුමක්ද ඔබ කියන්නේ? ඇයි ඔබ හොරකම් කරන්නේ? තාපසයා කියනවා මම මේ විලේ ස්නානය කළා. මම නෙළුම් මලේ සුවඳ විද්දා. හැබැයි නෙළුම් මල කඩාගත්තේ නැහැ. නෙළුම් මල කෑවෙත් නැහැ. ඇයි ඔබ මට එහෙම කියන්නේ? ඇයි ඔබ මට එහෙම කියන්නේ? ඒකම මේ විලට තව මිනිසෙක් එනවා. මේ මිනිසා හොඳ පදන් ඇති පදන් නානවා. හොඳට නානවා. නාලා නෙළුම් දලු කනවා. නෙළුම් මල් කනවා. නෙළුම් මල් කඩා ගන්නවා. නෙළුම් අල උදුරලා ගන්නවා. නෙළුම් දඬු කපාගෙන මිටි බැඳගෙන යනවා. තාපසයා පුදුම වෙනවා. ඔබ මට කිව්වා ඔබ ඇයි හොරකම් කරන්නේ? අර මිනිසා ස්නානය කළා, නෙළුම් මල් කඩාගෙන, නෙළුම් දඬු කඩාගෙන, නෙළුම් අල උදුරගෙන මිටි බැඳගෙන ගියා. ඔබ ඔහුට කිසිවක් කිව්වේ නැහැ. ඇයි එහෙම කළේ? ඇයි කිව්වේ නැත්තේ කියලා තාපසයා ප්‍රශ්න කරනවා. තාපසයා තව ප්‍රශ්න අහනවා. එතකොට තමයි අර මම මුලින් කිව්ව කාරණාව පින්වතුනි, මුලින් කිව්ව කාරණාව දෙව්දුව කියන්නේ. තාපසය ඔබ හොඳ ගුණගරුක මහත්මයෙක්. ඔබ හොඳ ගුණගරුක පුද්ගලයෙක්. ඔබ කියන්නේ ආධ්‍යාත්මික වශයෙන් ඉහළ තත්ත්වයට ගිය කෙනෙක්. ඔබ තාපසයෙක්. ඔබ හොඳ පුණ්‍යවන්තයෙක්. ඔබ හොඳ පුද්ගලයෙක්. ඔබ සමාජයට ආදර්ශමත් පුද්ගලයෙක්. ඔබ වැනි පුද්ගලයෙක් එක් පොඩි වරදක් කළොත් ඒ ගැන ලෝකයා කතා කරයි. ඒ ගැන ලෝකයා ප්‍රශ්න කළයි. ඒ ගැන හැමෝගෙම අවධානය යනවා. ඒ නිසා ඔබ සුළු වරදක්වත් කරන්න හොඳ නෑ. අර කිරි කලයකට ගොම බින්දුවක් වැටිච්චාම ඒක හොඳට පේනවා. සුදු පිරුවටක දූවිලි බිඳක් බැඳිච්චාම ඒක පේනවා.
නමුත් විශාල කුණු ගොඩකට තව කුණු ටිකක් එකතු වුණාට ඒක පේන්නේ ඒ ගැන ලෝකයා කතා කරන්නේ. දුර්ජනය කොතරම් වැරදි කළත් ඒක පේන්නේ නැහැ. නමුත් භක්තිවන්තයෙක්, ගුණවන්තයෙක්, යහපත් පුරුෂයෙක් සුළු හෝ වරදක් සිදු කළොත් ඒක කැපිලා පේනවා. අන්න ඒකයි මම කිව්වේ කියලා මේ දෙව්දුව කියනවා. මේ කතාව තුළින් මේ පුෂ්ප ගන්ධ ජාතකය තුළින් ඔබේ ජීවිතයට යමක් එකතු කරගන්නට, ඒ තුළින් ඔබේ ජීවිතය හොඳ මඟට ගන්නට, ඒ තුළින් ඔබේ ජීවිතය වර්ණවත් කරගන්නට, ඒ තුළින් ඔබට දෙලව යහපතට හේතු වන කාරණා එකතු කරගන්නට ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.